අයුබෝවන් ඉතාලියේ ප්‍රබල භූමිකම්පනයක් අද ජූනි 2 2026 අද උදෑසනම අසුභ ආරංචියක් ඉතාලියේ කලබ්‍රිය වෙළඳ තීරයේ ඒ ආසන්නයේ තිරේනියානු මුහුදු කලාපයේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා. මෙම මුහුදු ප්‍රදේශයේ පොළොව මතුපිට සිට කිලෝමීටර් 250ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව තමා ඉතාලි භූවිද්‍යා ආයතනය සඳහන් කරන්නේ. ඒ කියන්නේ මුහුද යට ඉඳලා කිලෝමීටර් 250ක් යටින් තමයි මේ භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ. මෙම කම්පනය කලබ්‍රියා නාපෝලි සිසිලියා වගේ දකුණු ඉතාලියේ ලංකාවේ අය ගොඩක් ඉන්න ප්‍රදේශවලට පවා දැනිලා තියෙනවා. භූකම්පනය බොහෝ ගැඹුරකින් සිදුවීම නිසා මේ දක්වා කිසිදු දේපල හෝ ජීවිත හානියක් සිදු වෙලා නැහැ. නමුත් මේ පිළිබඳව බලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණයක් කරමින් සිටිනවා. විශේෂ දෙයක් කියන්න ඕන. සුනාමි අනතුරු හැඟීම් කිසිවක් මෙතෙක් ඉතාලියෙන් නිකුත් කරලා නැහැ. නමුත් මෙයින් පසු භූමිකම්පා එන්න පුළුවන් නිසා අපේ අය මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන් ඉන්න.